දැන් ඔබට පේනවා ඇති මේ වගාව මේක ඇත්තටම අපි පත්‍ර වියන විශාලයි මේකේ. ඉතින් මේ විශාල පත්‍ර වියනක් තියෙනවා. ඒකම අපි මේකේ විශාල සංඛ්‍යාවක් ගෙඩි අරගෙන තියෙනවා. ඉතින් මේකෙදි අපි කරන දෙයක් තමයි අපි මේ ගෙඩි හටගත්තට පස්සේ මේකේ අතු තුනී කිරීමක් කරනවා. ඒ වගේම කොළ තුනී කිරීමක් කරනවා. ඒකත් එක්ක අපිට මේ ගෙඩිවල ක්වොලිටිය මේන්ටේන් කරන්න පහසු වෙනවා. දැනට අපි මේ වෙන විට මේක පටන්ගෙන තියෙන්නේ. එතකොට අපිට මේකෙන් තියෙන එක වාසියක් තමයි අපිට මේ ගහකින් ගන්න පුළුවන් ගෙඩි ප්‍රමාණය වැඩි. මොකද අපිට හොඳ පත්‍ර වියනක් තියෙන නිසා, විශාල දළු සංඛ්‍යාවක් තියෙන නිසා මේකෙන් ගන්න පුළුවන් ගෙඩි සංඛ්‍යාව වැඩි. දැන් බැලු බැලමට මේ ගහක් සාමාන්‍යයෙන් ගෙඩි 150කට ආසන්න ප්‍රමාණයක් බෑග් වෙලා තියෙනවා මේ වෙන විට. ඉතින් ඒකත් එක්ක අපි දෙවනි පියවර විදිහට ක්වොලිටිය මේන්ටේන් කරන්නේ අතු තුනී කිරීමක් කරනවා. ඒ වගේම තමයි දැන්ට අපි වල් පාලනයක් ක්‍රමවත්ව සිදු කරගෙන යනවා. දැන් පහුගිය දවස්වල තිබිච්ච වැස්සත් එක්ක තමයි අපිට ඇත්තටම අතු තුනී කිරීම සහ වල් පාලනය ටිකක් පරක්කු වුණේ. නමුත් මේ වෙන විට අපි දැන් වල් පාලනය සහ අතු තුනී කිරීම දෙකම පටන්ගෙන තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් අඹ ගහේ මේ හැදෙන ගෙඩිවල ගුණාත්මකතාවය ඉහළ නංව ගන්න. එතකොට අපිට මේකෙන් තියෙන ඊළඟ වාසිය තමයි අපි අතු සංඛ්‍යාව වැඩි නිසා ගෙඩි සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් ගොඩක් අය කරන්නේ දැඩි කප්පාදු වලට ගිහිල්ලා අතු ගොඩාක් අඩු කරලා තමයි මල් ගන්නෙ. ඉතින් එහෙම වුණොත් වෙන්නේ ගහකින් ගන්න පුළුවන් ගෙඩි ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ අපිට මේකෙන් ලැබෙන අස්වැන්න අඩු වෙනවා. ඉතින් ඒකට පිළිමක් විදිහට තමයි අපි ගහේ පත්‍ර වියන තියාගෙන අපි පත්‍ර වියන තියාගෙන මල් අරගෙන ඊට පස්සේ මල් කාලි සහ ගෙඩි කාලිදී අතු තුනී කිරීමක් කරන්නේ. ඉතින් ඔබට මම ඊළඟ වීඩියෝ එක ගේන්නම් අතු තුනී කරාට පස්සේ. එහෙමනම් එතකන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා.